සාදරයෙන් පිළිගන්නවා වෙලාවට ඩෙරු බොට් ට්‍රේඩින් YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඕනම මාකට් එකක ඕනම ඩිරෙක්ෂන් එකක දුවන මාකට් එකක රන් කරන්න පුළුවන් බොට් කෙනෙක්ව මේ බොට් එක රන් කරලා බලමු අපේ account එකේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ බොට් එක හදලා තියෙන්නේ matches differs method එක යටතේ ට්‍රේඩ් කරන්න. මම මාකට් එක on කරලා පෙන්නන්නම් මේ බොට් ඕනම ඩිරෙක්ෂන් එකක දුවන මාකට් එක ට්‍රේඩ් කරන්න කියලා. බලන්න දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මාකට් එකේ. මම මේ බොට්ටත් ඩොලර් 5ක විතර ප්‍රොෆිට් එකක් ගන්නකම් රන් කරලා පෙන්නන්නම්. මම මේ බොට්ට හදලා තියෙන්නේ ස්ට්‍රයික් එක ඩොලර් 1.5ක් දාලා ට්‍රේඩ් කරන්න. මොකද මේ බොට් හදිසියෙ ලොස්ට් එකක් ගියොත් එහෙම ඒ ලොස්ට් එක කවර් කරගන්න ඩොලර් 18ක් විතර දානවා ඊගව ට්‍රේඩ් එකට. මේ වගේ බොට් කෙනෙක් රන් කරන්න අඩුම තරමේ ඩොලර් 20කට වඩා වැඩි account එකක් තියෙන්න ඕනේ. මේ බොට් එක ළඟ දෙපාරක් ලොස්ට් ගිහිල්ලාම නැහැ. දැන්ට මම මේ බොට්ට ගොඩක් රන් කරලා තියෙනවා. මේ බොට්ට ගොඩක් ටෙස්ට් කරලා තියෙනවා. මේ බොට් එක ළඟ දෙපාරක් ලොස්ට් ගිහිල්ලා නැහැ. ඉතින් ඩොලර් 20කට වඩා එහා පැත්ත තියෙන account එකක් රන් කරන්න මේ බොට්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරන්නේ නැහැ. ඕන කෙනෙකුට මේක ස්කිප් කරලා පෙන්වන්නට වැඩිය මේ බොට් ඇත්තටම රන් වෙන විදිහ ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ලොස්ට් එකක් ගිහිල්ලා තියෙනවා. බලන්න ඊගාව ට්‍රේඩ් එක ස්ටේක් එක ඩොලර් 18ක් දාලා ගන්නවා එයා. මේක තව දෙයක් කියන්න ඕනේ. මේ බොට් ඩිජිට් ඩිෆර්ස් විදිහට ට්‍රේඩ් එක ගන්නකොට හැමතිස්සෙම එකම ටික් ගානකට නෙවෙයි මෙයා ට්‍රේඩ් කරන්නේ. මෙයා ට්‍රික් දැන් මේ ටික් 6කට ට්‍රේඩ් එක දාලා තියෙන්නේ. ඒ වගේ මෙයා ට්‍රේඩ් කරන ටික් ගාන වෙනස් වෙනවා. මෙතන දැන් ටික් 7ක් දාලා තියෙනවා මෙයා ට්‍රේඩ් එකට. ඒ වගේ රැන්ඩම් ටික් ගානක් මෙයා ඔටෝ ඇඩ්ජස්ට් කරලා ට්‍රේඩ් එක ඇඩ්ජස්ට් කරනවා. ඉතින් මේවා මැනුවල් කරන්න ගියාම ලොකු කාලයක් යනවා. අපිට එතකොට වෙලාවට මේ ට්‍රේඩ් එකක් ගන්න බැරුව ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න බැරි වෙනවා. ඉතින් මැනුවල් කරන එක අපහසුයි. ඒක නිසා මේ ඔටෝමේටඩ් බොට්ලා හරහා මේක කරන එක ඉතාම පහසුයි. අනික මේක අනිත් දේ තමයි මේ බොට් ප්‍රොෆිට් කරන ප්‍රතිශතය
අපි මැනුවල් කරනට වැඩිය ගොඩක්ම වැඩි. මේ අපේ බොට් කලෙක්ෂන් එකේ තවත් එක් බොට් කෙනෙක් විතරයි මේ වගේ බොට්ලා තව ගොඩක් ඉන්නවා. මම එකින් එක ඒ බොට්ලාගේ පර්ෆෝමන්ස් ඔයගලන්ට පෙන්නනවා වීඩියෝ වලින්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක මුදල් උපයන්න ඉතාම සරල ක්‍රම කෙටි ක්‍රම තියෙනවා ඕන තරම්. ඉතින් මේකත් මේ ට්‍රේඩින් කියන එකත් හරියට කළොත් මුදල් උපයන්න පුළුවන් ඉතාම සරල ක්‍රමයක්. කිසිම මහන්සියක් නැතුව. දැන් ඔයාලට පේනවා. දැන් මේක බොට්ට රන් වෙන්න දාලා අපිට නිකන් ඉන්න තියෙන්නේ. බොට් ඔටෝ වැඩ කරනවා. අපිට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. ඉතින් මේ සරල ක්‍රම මේ කෙටි ක්‍රම පාවිච්චි කරලා කිසිම මූලික දැනුමක් නැති කෙනෙකුට උනත් මම account එකක් හදාගන්න විදිහේ ඉඳලා මම මුලින් වීඩියෝ ටිකක් දැම්මා. මේ channel එකේ කලින් වීඩියෝ ගිහිල්ලා බලන්න. එතනදී මම කියලා දීලා තියෙනවා account එකක් හදාගන්න තැන ඉඳලා කියලා දීලා තියෙනවා. ඉතින් මම account හදන verify කරන එකට වැඩිය මම ගොඩක්ම focus කරන්නේ මෙන්න මේ automated botලාව. බොට්ලගෙන් වැඩ ගන්න පුළුවන් විදිහ තමයි මම ගොඩක්ම මේකෙන් මේ මගේ channel එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වගේ එක එක විදිහේ බොට්ලා මා ගාව ඉන්නවා. මම හදලා තියෙනවා. ඉතින් මේවෙන් වැඩක් ගන්න කැමති, මේවෙන් වැඩ කරන්න කැමති අය මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඉදිරියේදී දැනුම් දෙන්නම් තවත් වීඩියෝ එකකින් බොට්ලා අවශ්‍යයට ඒව ගන්න කොහොමද කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඩෙරිව් එකේ වැඩ කරන්න USD account එකක් තියෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. cryptocurrency කියන්නේ USDT වලින් උනත් මේ account එකක් හදාගෙන ඩෙරිව් එකේ වැඩ කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එක කියලා දීලා තියෙනවා. ඒ account එක open කරන account එක හදාගන්න USDT account එකක් හදාගන්න තැන USDT purchase කරන තැන හරි නැත්නම් USDT Binance වගේ account එකකින් transfer කරගන්න විදිහ මම පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට කරලා කරගෙන USDT වලින් හරි මේ බොට් රන් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඩෙරිව් එකෙන් උපයන මුදල් ඔයාගේ බැංක් account එකට උනත් ගන්න කිසිම ගැටලුවක් නැහැ. ගන්න පුළුවන්. වීඩියෝ ටිකක් දිග වැඩි වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ බොට්ට මං අවසානයක් වෙනකන් ඒ කියන්නේ මම ඩොලර් 5ක් විතර වෙනකන් මම රන් කරලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට මේක කොහොමද මේක වැඩ කරන එක ගැන ඔයගලන්ට අයිඩියා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් මං මුලින්ම මේක වීඩියෝ එක දික්ුණත් එක දිගට රන් කරලා පෙන්නන්නේ. ඔයගලන්ට දැන් මේකේ ගොඩක් අය බලන්නේ මේක කොච්චර ලොස්ට් යනවද ඒක දැන්ට පේනවා 20 පාරක් බොට් රන් වෙලා තියෙනවා. නමුත් ලොස්ට් ගිහිලා තියෙන එකයි
මම මේක රික්ස් එක අඩුම කළා තමයි මේ බොට්ට හදලා තියෙන්නේ. මොකද $1.5ක් දැම්මත් ප්‍රොෆිට් එක හම්බෙන්නේ පොඩි සත ගාණක්. මම රික්ස් එක අඩුම කළා මේ බොට්ට හදලා තියෙන්නේ. මොකද ලොස්ට් යන ප්‍රමාණය අඩුයි. එතකොට ලැබෙන ප්‍රොෆිට් එක අඩු වුණත් ලැබෙන ප්‍රොෆිට් එක සත 13ක් වගේ වුණත් ලොස්ට් යන ප්‍රමාණය අඩුයි. නමුත් මේ බොට්ට රන් කරන කාලය අනුව අපිට ලැබෙන ප්‍රොෆිට් එක වැඩි. ඉතින් මොබයිල් ෆෝන් එකෙන් ට්‍රේඩ් කරන කෙනෙකුට උනත් මේ බොට්ට රන් වෙන දාලා ෆෝන් එක පැත්තකින් තියලා නිකන් ඉන්න පුළුවන්. බොට්ටට වැඩ කරනවා. ඉතින් මේකත් එක්තරා විදිහක පැසිව් ඉන්කම් එකක් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. මේ බොට්ට රන් කරන්න කම්පියුටර් එකක් ලැප්ටොප් එකක්ම ඕනේ නැහැ. මේ බොට් ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා පොඩ්ඩක් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේක හොඳයි නම් හොඳයි කියලා හරි නැත්නම් මේක අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන කියලා හරි නැත්නම් තව මේකට ඇඩ් වෙන්න ඕනේ දේවල් කියලා හරි කමෙන්ට් එකක් විදියට දාන්න. ඔයගොල්ලන්ට තේරෙන දෙයක්. ඔයගොල්ලන්ට මේකේ තේරෙන අඩුපාඩුවක් හරි මේකේ හොඳ දෙයක් හරි මොකක් හරි මෙන්ෂන් කරලා දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ දේවල් වලට උත්තර දෙන්නම්. නැත්නම් මේ දේවල් වලට ඉදිරි වීඩියෝ එකකදී හරි අවශ්‍ය උත්තරය දෙන්නම්. මම ඔයගලන්ට මේ පැත්තකින් chart එකක් දාලා තියෙන්නේ. මේකේ මාකට් යන ඩිරෙක්ෂන් එක කොහොමද කියලා බලා ගන්න. ට්‍රේඩින් කියන්නේ යම්කිසි රිස්ක් එකක් අරගෙන අපි මුදල් යොදවලා කරන දෙයක්. ඉතින් මේකට අපි දැන් බොට් ට්‍රේඩින් කරනකොට මේකට අපි බොට්ට දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් හරිනම් අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපිට අපේ යොදන මුදල සම්බන්ධව බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් මම හිතනවා මම මේක වීඩියෝ එක ඔයගලන්ට මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරලා පෙන්නන්න හේතුව මේ බොට් වැඩ කරන විදිය මේ මාකට් එක කොහොමද දුවන්නේ ඒ සම්බන්ධව ඕගොල්ලන්ට අදහසක් ගන්න සහ මේ බොට්ගේ හොඳ නරක ඕගොල්ලන්ගේ විමසන්න තමයි මගේ එකම
අරමුණ මේ වීඩියෝ එකේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක බලන කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධව කැමැත්තක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඕනම ප්‍රශ්නයක් අහන්න මගෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඒවට පුළුවන් විදිහට පිළිතුරු දෙන්න. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝ එකකින් හරි මම ඒ සම්බන්ධව දැනුවත් කරන්නම්. මම හදන හැම බොට් කෙනෙකුටම ප්‍රොෆිට් කරන්න ඕන ලිමිට් එකක් දීලා තියෙන්නේ. සමහර ඒවාට $10යි, සමහර ඒවාට $5යි. ඉතින් ඒ වගේ හැම එකටම ලිමිට් එකක් දීලා තියෙනවා. මේ බොට්ටත් ඒ වගේම තියෙන $10ක විතර ලිමිට් එකක්. ඉතින් එයා ඒ $10 earn කළාට පස්සේ බොට් ඔටෝම නවතිනවා. අපිට නවත්තන්න දෙයක් නැහැ. අපිට ස්ටොප් කරන්න දෙයක් නැහැ. බොට් ඔටෝ නවතිනවා $10 earn කළාට පස්සේ. ඉතින් ඕන කෙනෙකුට මේක ෆෝන් එකෙන් රන් වෙන්න දාලා පැත්තකින් තියලා තිබ්බත් කිසිම ප්‍රශ්නයක් නැහැ. බොට් ඔටෝ දුවනවා. අපේ ප්‍රොෆිට් එක ඇවිල්ලා. කෙනෙකුට හිතන්න පුළුවන් මේකේ ලොකු ගාණක් ස්ටේක් එක විදිහට දාලා බොට් රන් කළා නම් මේක ප්‍රොෆිට් කරනවා වැඩි හින්දා ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නේ කියලා. ඔව් කරන්න පුළුවන්. ලොකු account එකක් තියෙනවා නම් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ account එකේ ලොකු මුදලක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඉතින් අපි එහෙම නැතුව මම මේ හැමතිස්සෙම හදන්නේ සල්ලි තියෙන මිනිස්සු මේ බොට් ට්‍රේඩින් කරන්න එන්නේ නැහැ. සල්ලි නැති මිනිස්සු තමයි සල්ලි හම්බ කරන්න එන්නේ. ඉතින් සල්ලි තියෙන මිනිස්සුන්ට මේක වැඩක් නැහැ. ඉතින් සල්ලි නැති කෙනෙකුට යම් මුදලක් යම් කිසි පුළුවන් විදිහට මුදලක් ආයෝජනය කරලා ගොඩ එන්න ක්‍රමයක් තමයි මේක. ඉතින් මම මේ කියලා දෙන්නේ සල්ලි හම්බ කරන්න උත්සාහ කරන මිනිස්සුන්ට ගොඩ යන්න ක්‍රමයක්. ඉතින් ඒකයි මම පොඩි ස්ටේක් එකක් දාලා මේ බොට් රන් කරලා පෙන්නන්නේ. දවසකට අපිට යන්න පුළුවන් ප්‍රොෆිට් එක කොච්චරක්ද කියලා මේක රන් කරන කාලයත් එක්ක. සාමාන්‍යයෙන් දවසකට $5ක් earn කරගත්තත් රුපියල් 1500කට ආසන්නව හම්බෙනවා. ඉතින් ඒත් ප්‍රමාණවත් සාමාන්‍යයෙන් තමන්ගේ දෛනික අවශ්‍යතාවයක් කරගන්න පුළුවන්. දැනට බොට් 42 පාරක් ට්‍රේඩ් අරගෙන තියෙනවා. 39ක් වින් කරලා තියෙනවා. ලොස් 3ක් ගිහිලා තියෙනවා. $5කට ආසන්නව දැන්ට earn කරලා තියෙනවා. අපි බලමු. මම මේක $5 කම්ප්ලීට් කරලා ඔයගලන්ට කරලම පෙන්නන්නම්.
හරි. $5 කම්ප්ලීට් කළා. ඔන්න ඉතින් මං කියපු දේ කරලා පෙන්නවා. ඉතින් ඒ $5 earn කරන්න අපිට මේ බොට් 43 පාරක් රන් වෙලා තියෙනවා. $5 කම්ප්ලීට්. එතකොට 40 පාරක් වින් කරලා තියෙනවා. ලොස් 3ක් ගිහිලා තියෙනවා. ඉතින් මේ ලොස් 3 ගියා කියන එක සාමාන්‍යයි. දැන් ඉතින් මේ බොට් වින් කරපු ප්‍රතිශතයත් එක්ක බලනකොට 93කට එහා පැත්ත බොට්ගේ ඇකියුරසි එක තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලන්ට මේ බොට් ගැන හිතෙන දේ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.